ഷോപ്പിംഗ് കോംപ്ലക്സ് എന്നതിൻ്റെ പേരിലുണ്ട്. അപ്പോൾ ഇതിൻ്റെ പത്ത് ഞാൻ
අරෙන් දෙන්න ඇති. මත තියෙනවනේ දෙත්ත ජීවන ගම් අරකට වැඩි පොඩ්ඩක් ගිහින් දකුණු පැත්තනේ වම් පැත්ත ගිහින්ම නෑ ඒකද පොඩ මම පැත්ත මොකටද ගාන මේක ගම්මක හොඳටම තියෙන අර පැත්තේ ගම්මක ඔව් නේද මේක සෙල්ස් දාන්න නෑ සෙල්ස් අර සෙල්ස් වෙන්නේ නේද සෙල්ෆ් වෙන්නේ උනාට මේක ඇතුළේ ඔව් දැන් එකේ සෙල්ස් මේ වැඩ කම්පැනි චානල් මේ ගේම් එකක් තියෙනවා ගේම් උත් තියෙනවා ඒක ඇතුලේ හරියට ගෙනාවු ඒ ස්පෝට් එකේ ගෙනාවු ගෙනලා එහෙම එකක් තියෙනවා කොහොමද අප 14ද අපි මේක චෙක් කරලා බලමු යාන්ත්‍රික තත්ත්වයේ තිබුණා අපි මේ ස්ටාර්ට් කරලා ගහන්න පුළුවන් වෙන්නේ ඒක එකක් නැහැ දුක පොඩේ යන්න ඒක දුක පොඩේ යන්න ඕන ඒක මේක යන්න නම් කියන පස්සේ මම අරුණ බතිගම සහකාර කොමසාරිස් තාක්ෂණ මොටර් වාහන දෙපාර්තමේන්තුවේ තමයි මේකේ මූලික විමර්ශනය අපේ නුවරඑළිය දිස්ත්‍රික් මොටර් වාහන පරීක්ෂකතුමායි සිදු කරලා තිබුණා. ඒකේ විධිමත් පරීක්ෂණය සඳහා අපේ මොටර් වාහන කොමසාරිස් ජෙනරාල්තුමා අපිට අපි යොමු කෙරුවා. මම සමග මගේ ටීම් එකේ තව 6 දෙනෙක් එක්කම ඒ අනුව අපි මේකේ ඒ විධිමත් පරීක්ෂණයට සම්බන්ධ සියලුම දත්ත සහ තොරතුරු සමග පරීක්ෂණ කටයුතු කළා. ඒ අනුව මේකේ අවසාන තීරණයක් අපිට දෙන්න පුළුවන්. එහෙම නැතුව මේක නිගමනයක් අපිට පැහැදිලිව මොකද මේක උසාවියට යා යුතු කටයුත්තක්. මේක සමාජ මාධ්‍යවල හෝ එහෙම නැත්නම් වෙනත් මේකට දෙන්න කලින් මේ සියලු තොරතුරු අපි පොලිසිය සහ අපේ මොටර් වාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්තුමාට වාර්තා කරනවා. ඊට පස්සේ ඒ අනුව ඉදිරි කටයුතු කරන්න පුළුවන්. මේ අනතුර ගැන සිද්ධිමක් වුණා තියෙනවද? අනතුර ගැන හේතුව අපි වාර්තාවේ අපේ නිගමනය සටහන් කරන හැරෙන්න මම හිතන්නේ මේ අවස්ථාවේදී ඒ පිළිබඳ අපි අදහසක් ප්‍රකාශ කරන එක මම හිතන්නේ නීතිය පැත්තෙන් විතර හොඳමයි. මේ
අපේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ක පොලිස් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සෑහෙන පිරිසක් අපිට උදව් කළා. ඒගොල්ලෝ හින්දා තමයි අපිට සාර්ථකව කරගන්න පුළුවන් වුණේ. මේ DIG මහත්තයාගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමා සහ සහකාර පොලිස් අධිකාරීතුමා ඇතුළු සියලුම දෙනාත් එක්ක කොත්මලේ ස්ථානාධිපතිතුමාගේ ඒගොල්ලන්ගේ සහය හම්බුණා. නමුත් මම විශේෂයෙන්ම කියන්න ඕන මෙතන මේ අපිට CTB එකේ ඒරියා ඉන්ජිනියර්ස්ලා කියන්නේ දෙන්නෙක් ඇතුළුව මේ CTB වෙනම ටීම් එකක් ආවා. ඒ ටීම් එක ඉදිරියේ තමයි අපි මේක කළේ. මේ ඒ හින්දා අපිට ඒගොල්ලන්ගෙන් තමයි මේ සියලු සහයෝගය හම්බුනේ. ඒකම අපේ අජිත් රෝහණ මැතිතුමත් මේ සම්බන්ධව කොහොම මේ බින සංවිධාන කටයුතු වෙනුවෙන් පොලිසියට උපදෙස් දීලා තිබුණා අපේ පළාතේ DIG මහත්මයාට සහ ඉන්න පොලිස් නිලධාරීන්ට. ඒ අනුව අපිට මම හිතන්නේ මේක සාර්ථකව නිම කරන්න පුළුවන් වුණා. තව දුරටත් අපි යම් යම් හොඩුවල තොරතුරු සොයමින් සිටිනවා. විධිමත් පරීක්ෂණයේ මූලික කටයුතු ටික අපි දැනට අවසන් කරලා තියෙනවා. උමින්ද ඉස්සරහ රෝදනි පැනලා තියෙන්නේ. ඊට පස්සේ පස්සේ දොර ලොක් කරලානේ වහලා නෙන්නේ මුන් රැයට. පස්සේ හිරෝ මිනිස්සු ඔක්කොම ඉස්සරහම වෙනකොට ඉස්සරහ රෝදි මෙතෙන් දෙනවනේ. ඒතර අර ලෝඩ් එක එනවනේ ඉස්සරහට. ඒ එනකොට බර වැටෙනවා ඉස්සරහට. ඒ වැටිච්ච ගම තමයි කරකුනේ. ටයර් එක යන්න දිනේ ගොම. ඔව්. ඒ උඩින් නවතින්නේ. ඊළඟ මෙතන හිරුණානේ. හිරුණාට උනේ අර මිනිස්සු කලබල වෙනකොට තමයි අද උනේ. දැන් කරකිලා ගියේ. ඒ යනකොට තමයි අපිට සිවිල් පබ්ලික් එන්න දෙන්න බැලුවොත් අපි ඊට පස්සේ අනිත් එක බලා ගන්නවා. එනේ රවුන්ඩ් එක වයි. ඉතින් ආපු පාර කිලෝමීටර් 3 வீடியோ பார்க்குற எல்லாரும் லைக் பண்ணுங்க, ஷேர் பண்ணுங்க, மறக்காம சப்ஸ்கிரைப் பண்ணுங்க.